hina වෙන්න එපා ඔයි. සුබ දවසක් සුබ සන්ධ්‍යාවක්. ඒක තාවලට මම කියන්නේ සුබ මධ්‍යහනක්. වගේම hina වෙන්න එපා කොනේ. පොඩිත් එක්ක රැවුලට වෙච්ච දේ වැඩක් නැහැ නේද? ඔයාලා වැඩක් නැහැ. මම පොඩි එකෙක් වගේ පේනවද? මෙහෙමයි මචං. හරි මිනිසුන්ට මේ රැවුල නැති වෙන්නේ ඔබ hina වෙන්න ඕන කතාවක් නෙවෙයි ඔක. යකෝ hina වෙන්න එපා ඔයි. මුන් එක්ක බෑනේ තෝපි ඔක්කොම දැන් මැජික් බල් වගේ hina වෙලා හරියද? සද්දේද? පින්නෝ. කලා අපේ බලුවට මචං hina වෙන්න එපා මිනිසුන්ට ඔය සද්දේද බා. What රම්බල? අම්මට උඩ වොලම් එක වැඩි නේ. පොඩි මේ ඊයේ මේ PC එක හදාගත්තම ඊයේ පොඩි අවුලක් ගිහිල්ලා තිබිලා. පොඩි තා වොලම් තෝ වොලම් එක. ඇති නේද? දැන් හරි තොපි hina වෙනවනේ. ඕයි. පොඩ පලත් එක්ක බෑ ඔයි. දැන් වොලම් එක හරිද? වොලම් එක හරි නේද? අද hina වෙන්න බාවයි මට ලැජ්ජයි. මම යනවා ලයිව් එක එන් කළා දාලා. තොපිත් එක්ක බෑ මේ මුන් ටික hina වෙන බලුවට. වැඩියෝ වලාක් වෙච්චනේ. හරි කතාව කියන්නම් මොකක්ද උනේ කියලා. මම ගියා මචං සැලුන් එකකට කොණ්ඩ ගමන්න. ඒකොල මං ගෝල් ආයි සුපිරි කට් එකක් ගහපන් කියලා. මේ ගොරකයා මචං කට් එකක් නෙමෙයි මේ පැත්තක් කාලා මේ පැත්තත් කාලා මෙහෙ රැවුල ඇදේ තිබ්බේ. දැන් බලපන්ක මම එළ තියෙනද? දැන් මේක වැවෙනකන් හිටවන්කෝ. ඔක තවත් එකයි බං වැවෙනවා. ඒ වෙලාවට හරි දුකයි බං ඒක කරපු වැඩේ මම ඔකට ගහනවා පොල් ගිහිල්ලා පරයට. හරි වේ වැඩේ වරන් ගා වේ ගොඩ දවසකින් ලයිව් ආයි ලයිව් එකේ ෂෙයා පාරක් දාන්න වගේ උන් සෙට් එක අපි අද හැග්ගි පුත්ත සෙල්ලමුත් කරනවා. ඒ අස්සේ අපි තවත් මොන හරි දේවල් ටිකක් කරමු ඔයාලත් එක්ක. ලෑස්ති වෙන්න රැවුල ගැන හිතන්න එපා මම රැවුල වවා ගන්න. දුකයි වේදනයි හරිම වේදනයි කුජීතයි මාන්ජවිකයි හරිම දුකයි එහෙම කරන එක එහෙම කරන්න එපා මචං කොල්ලන්ට. රැවුල කපන්න ගියාම රැවුල කපපන් වෙන ඒවා කපන්න යන්න එපා. නේද මචං? අවුල්නේ මචං ඒකට අවුල්නේ. මම මචං කෙලින්ම ගහන්න ගියේ උපුල් සර්ගේ කට් එක. අන්තිමට මචං උපුල් සර්ගේ කට් එකක් නෑ. සිරාවට බං ඒ වගේ තමයි මටත් පේන්නේ දැන් නම් මාව. හරි කට්ටිය යකෝ හිනා වෙන්න එපා ඔයි. දැන් ටොප් එකක් දාලා දුන්නකෝ. මේ කට්ටිය මේ මොකද්ද බං ටොප් පැටෙන්නේ නැති සීන් එකක් කිව්වා ඒ උනාට අපේ වැටෙනවනේ බං. මේ කොල්ල මගේ මුත් ඇහුවානේ. මේ ඇත්තද බං ඒ කතාව මෙම්බර්ෂිප් වැඩෙන්නේ නැද්ද බං? මේ වෙන ස්ටෝලින් මෙම්බර්ෂිප් වැඩෙන්නේ නැල්ලුනේ බං. මම පොඩ්ඩක් කියපන්කෝ පැත්තක දාලා hina වෙලා පැත්තක දාලා ඔය කතා කරපන්කෝ. මේ මොකද්ද බං මේ වෙන ස්ටෝලින් මොකද්ද මේ වීක්ලි වැඩෙන්නේ නැහැ කියලා කියන්නේ? අපේ ස්ටෝල වැඩනවා පොඩේට. පොළ ඩොප්පු කළම් පෙන්න. අපේ ස්ටෝල වැඩනවා පුතා. මේකෝ ඇත්තද බං ඒ කතාව? hina වෙන්න එපා ඔය. මේ ඇත්තද කතාව වැටෙන්නේ නැද්ද බං? මේ මල්ලි වීක්ලි ලයිට් එකක් නෑ වීක්ලියක් දාන්නකෝ මගේ අයිඩිය එකට. ඕ මට අයිඩිය එකට දාන්න මම අයිඩිය එක දෙන්න. 14යි 70යි 73යි 162 ඕ දාන්න උකට මම ලයිව් එකේ ඉන්නේ. හරි මේක මේ පේනවනේ මේ වැටෙන්නේ බං මල්ලි වීක්ලියකුත් ආවන්කෝ. ඔහොම
මේ ඔයි කවුද කියන්නේ බං අපේ ස්ටෝල වැටෙනවා ඔයි ගරීනට දෝදුනාට මචං දනුකේ ස්ටෝ එකේ වැඩ පේනවනේ කවුද මේ බම් බොරුනේ බම් බල කියන්නේ කවුද ඒ වීක්ලි වැඩෙන්නේ නැහැ කිව්වේ මල්ලි හරි මචං හරි මේ වන් තියෙනවා ඔය টොප් අප් කරගන්න ඕන මේ මල්ලි මේ පිස්සුනේ බං බලට මේ වැඩෙන්නේ මොනවද බං මේ වැඩෙන්නේ මේ වැටෙන්නේ වීක්ලි මේ හරිද මෙන්න නෝමල් ඩයමන්ඩ් මේ මට දැන් කතා කරලා උඹලා අහන කෝල් දිදී අහන නෝමල් ඩයමන්ඩ් මොකද්ද කතාව අයියෝ දෙක ඇත්තක්ද බොරුවක්ද මේ අඩෝ මේ වැටෙන්නේ මෙම්බර්ෂිප් තමයි ඔයි මේ මෙම්බර්ෂිප් වැටෙන්නේ දැන් හරිද ප්‍රශ්න නිරාකරණයි දනුගේ ස්ටෝ එකේ වැඩෙනවා පුතා හරිද ආයේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන ප්‍රමාණ විතරයි টොප් අප් එක දානවා පුතා පේනවනේ ආයේ බොරු නෑ ගරීන එකේ වැඩ නැතත් අපේ වැඩ මචං හරිනේ හොඳට හරින්න මචං ගරීන එකේ টොප් අප් වැඩුන් නැතත් අපේ টොප් අප් වැඩෙනවා දැන් අද টොපිත් එක්ක බෑ টොපි hina වෙනවා ඔය මේ මල නේ ඔය මම යාලා ලයිව් එක පොප් කළා බලත් එක්ක බෑ හලෝ හරිනේ දැන් টොප් අප් ප්‍රශ්න ඉවරයිනේ කෝබම් මුන් ටික මොනවා කරනවද දන්නේ ආච්චිට හුරුල්ල වල්ලනවද බම් මුන් දෙන්න තුන්දෙනා ඒ අකෝ මුන් නෑ නේ බා